පවුලේ වාහනයක් නම් ටොයෝටා රශ්ම තමයි. ශ්‍රී ලංකාවේ අපට විශ්වාස ටොයෝටා ලංකා. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනේ අද ක්‍රියාත්මක වුණා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ පළමුවෙනිම කඩලු 9ක් දැවි ලකුණු 484ක් ලෙස ඉතාමත් ප්‍රබල ස්ථානයක පසු වුණා. ඒ අනුව අද දිනේදී බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 11ක් සිය පළමුවෙනිමේ ලකුණු පූර්ව සඳහා එක් කර ගැනීමට සමත් වුණා. ඒ අනුව බංග්ලාදේශ පළමුවෙනිම සියලු දෙනා දැවි ලකුණු 495ක් ලෙස ලකුණු පූර්වයේ දැක්ුණා. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි නායක නජ්මුල් හුසේන් සැන්ටෝ සහ මුෂ්ෆිකර් රහීම් ඔවුන් දෙදෙනාම ශතකලාභීන් ලෙස පළමුවෙනිමට දායකත්වය ලබා දුන්නා. කෙසේ නමුත් එවැනි දැවැන්ත ලකුණු පූර්වයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කරා සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ලහිරු උදාර ඒ වගේම ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඔවුන් දෙදෙනා එකතුව පළමු කඩලු සඳහා ලකුණු 49ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩලු ලෙස මංගල තරගය සඳහා ක්‍රීඩා කළ ලහිරු උදාර ලකුණු 29ක් ලබා සිටියේදී දැවී ගියා. ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් සමග ඉතාමත් විශිෂ්ට ශතක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා පළමුවෙනිම ශක්තිමත් කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා. කෙසේ නමුත් චන්දිමාල් 133 වන අර්ධ ශතකයේ වාර්තා කිරීමෙන් පසුව ලකුණු 54ක් ලබා සිටියේදී දැවී යාමෙන් පසු සිය අවසන් ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසුණා. එහිදී ඔහුට ගාඩ් ඔෆ් ඔනර් උපහාරය පිදීම සිදු කරනු ලැබුවා බංග්ලාදේශ ක්‍රීඩකයන් විසින්. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඉතාමත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා අද ගාල්ලේදී. ඒ ඔහුගේ පෞද්ගලික හොඳම ටෙස්ට් ඉනිම ගාල්ලේදී අද වාර්තා කරමින් ඒ ලකුණු 187ක විශිෂ්ට ඉනිමක් ගොඩනගමින් කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස ඔහු දිත්තු ශතකය පේන මානයේ දවා ගැනීමට සමත් වුණා හසන් මහමුද්. ඒ වන විට ඔහු පන්දු 201කින් වේගවත් ලකුණු 187ක විශිෂ්ට ඉනිමක් ගොඩනගා අවසන් වුණා. ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක් ලබා සිටියේදී දැවී ගියා. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් අවසන් ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 39කට සීමා වුණා. එහිදී තෙවන දිනය සඳහා අද තරගය නිමවන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 368ක් ලෙස සටහන් වුණා. කඩලු 4ක් දැවි නොදවි පන්දුවට පහර දෙමින් සිටි නායක ධනංජය ශීලා ලකුණු 17කුත් කමිදු මෙන්ඩිස් ලකුණු 37කුත් ලබාගෙන කඩලුවේ රැඳී සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකා පළමුවෙනිම තවත් ලකුණු 127ක් පිටුපසින් පසු වනවා බංග්ලාදේශ පළමුවෙනිමට වඩා. තරගයේ සිව්වන දිනය හෙට ක්‍රියාත්මක වනවා.